වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ ධෛර්යය, සංනිවේදන හැකියාවන්, ලිවීමේ කටයුතු, කෙටි ගමන් බිමන් සහ සහෝදර සහෝදරියන් සම්බන්ධ කටයුතු මෙන්ම වැදගත් තීරණ සම්බන්ධ කටයුතු ඔබගේ අවධානයට ලක්වන දිනයක් වනු ඇති. ඔබගේ මනස තරමක් නිහඬ විය හැකි නමුත් හැඟීම් වලට වඩා ප්‍රායෝගිකව කටයුතු කිරීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇති. උදෑසන 9:26 දක්වා වන කාලය වගකීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කිරීම යහපත් වනවා. උදෑසන 9:26න් පසුව උපදෙස් ලබා ගැනීම, ඉගෙනීමේ කටයුතු, ලිපි ලේඛන කටයුතු සහ සාකච්ඡාවන් සඳහා වඩාත් සුදුසු කාලයක් උදා වනු ඇති. සවස 4:03න් පසුව ඔබගේ කතා බහේදී යහපත් වචන භාවිතා කිරීම වැදගත් වනු ඇති අතර සම්බන්ධතා සහ මුදල් පිළිබඳ කාරණාවලදී ඉක්මන් ප්‍රතිචාරවලින් වැළකීම ඔබට යහපත් වනවා. ඔබගේ පුද්ගලික සම්බන්ධතාවයන්, හවුල් ව්‍යාපාර සම්බන්ධ කටයුතු සහ වැදගත් ගිවිසුම් සම්බන්ධයෙන් යහපත් අවස්ථාවන් උදාවන දිනයක් වනු ඇති. නමුත් නීතිමය කටයුතු, ලිපි ලේඛන, විදේශ ගමන් සම්බන්ධ වැඩ කටයුතු සහ අධ්‍යාපනික කාරණා වඩා හොඳින් පරීක්ෂා කර ඉදිරියට යාම සුදුසු වනවා. මෙම දිනේ ඔබගේ සිතුවිලි ගැඹුරු විය හැකි අතර සමහර කටයුතු ප්‍රමාද වීම, කනස්සල්ලක් දැනීම වැනි කරුණුවලට ඉඩකඩ පවතිනවා. එවැනි අවස්ථාවලදී කලබල නොවි සැලසුම් සහගතව ඉදිරියට යාමෙන් වඩා යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනු ඇති. ඔබගේ නිවස, රථවාහන සහ පවුල සම්බන්ධ කාරණාවලදී ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීමට ඔබ අධිෂ්ඨාන කරගත යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස අලුයම 4:27 සිට උදෑසන 5:13 දක්වා වන කාලයත්, ඒ වගේම උදෑසන 11:50 සිට පස්වරු 12:40 දක්වා වන කාලයත්, සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් හැඳින්විය හැකියි. මෙම කාලයන් වැදගත් සැලසුම් කිරීම, උපදෙස් ලබා ගැනීම, ඉගෙනීමේ කටයුතු සහ සංසුන් සාකච්ඡාවන් මෙන්ම ආධ්‍යාත්මික වැඩ කටයුතු සඳහා යොදා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වනවා. මෙම දිනේ රාහු කාලය සවස 1:49 සිට 3:22 දක්වා බැවින් එම කාලය තුල නව ගිවිසුම්, මුදල් සම්බන්ධ අවදානම් සහගත තීරණ, වැදගත් දුරකථන ඇමතුම්, රැකියාව සම්බන්ධ තීරණ සහ ගමන් බිමන් ආරම්භ කිරීම වැනි කටයුතු වලින් හැකිතරම් වැළකී සිටීම ඔබට යහපත් වනවා. ඒ වගේම සවස 1:50 සිට 3:35 දක්වා වන කාලය ඔබගේ අවධානය වැඩි වශයෙන් තබා ගත යුතු අභියෝගකාරී කාලයක් ලෙස හැඳින්විය හැකියි. සමස්තයක් ලෙස මෙම දිනේ නිවැරදි වේලාවේ නිවැරදි ආකාරයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. කෙටි ගමන් බිමන්, ලිපි ලේඛන, ඉගෙනීමේ කටයුතු, උපදෙස් ලබා ගැනීම සහ සහෝදරයන් හෝ කණ්ඩායම් සමග කටයුතු කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයක් වනවා. නමුත් ඉක්මන් කෝපයෙන් හෝ නොසිතා ගන්නා ලබන තීරණවලින් වැළකීම මෙම දිනේ වඩාත් සාර්ථකත්වය උදා කර ගැනීමට ඔබට උපකාර වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.